හරි අපි ඊට පස්සේ බලමු කොහොමද ස්ටොක් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න කියලා. එතකොට ස්ටොක් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න මෙතන ස්ටොක් ට්‍රාන්ස්ෆර් කියන මෙනු එකට ගියාම මේ විදිහට ලෝඩ් වෙනවා. එතකොට මෙතන තියෙන්නේ එතකොට සයිට් එකකින් වෙනස් සයිට් එකකට ට්‍රාන්ස්ෆර් කරන ඒවා රෙකෝඩ් කරන්න තමයි මෙතන තියෙන්නේ. එතකොට උදාහරණයක් විදිහට දැන් මෙතන ක්‍රියේට් කරන්න මේක ක්ලික් කරාට පස්සේ මොන සයිට් එකේ ඉඳන් මොන සයිට් එකටද කියලා අපිට තෝරගන්න පුළුවන්. එතකොට date එක මෙතන තෝරලා එතකොට මෙතන type එක මොකද්ද material ද නැත්නම් equipment ද කියලා තෝරගන්න පුළුවන්. අපි දැන් material කියලා ගත්තොත් මේකට අපි හිතමු කම්බි යවනවා කියලා. එතකොට මෙතන from site එකේ එතකොට available ගාන පෙන්නනවා. මේ අදාළ මේ product එකට අදාළ stock එක පෙන්නනවා. එතකොට මෙතන description එකක් දානවා නම් දාලා quantity එක කීයක්ද කියලා අපිට දාන්න තියෙන උදාහරණයක් විදිහට අපි හිතමු මේකෙන් 5ක් යවනවා කියලා. දාලා ඉවරලා item යවන ඒවා එතකොට add කරගෙන පල්ලෙහාට මේ add කරගන්න තියෙනවා. තව එකක් add කරමු. මෙතන sand 10ක් තියෙනවා කියලා පෙන්නනවා. අපි හිතමු මේකෙන් එකක් ගවනවා කියලා. මේ විදිහට දාගන්න තියෙනවා. එතකොට මෙතන transport cost එකක් තියෙනවා නම් යවන්නේ ඒකත් මේකෙන් දාගන්න පුළුවන්. ඔය විදිහට. එතකොට මේක expenses වලට add වෙනවා ඔටෝම. අපි යවන මේ to site එකේ expenses වලට තමයි එතකොට මේක add වෙන්නේ. එතකොට මෙතන මොනවා හරි මේ යවන කොට මොනවා හරි තව details දාගන්න තියෙනවා නම් දාගන්න පුළුවන්. දාලා ඉවරලා මේක create කරගන්න පුළුවන් transport එකක්. එතකොට මේක pending තමයි තියෙන්නේ. එතකොට මේක admin ට approve කරන්න පුළුවන්. එතකොට දැන් මම admin account එකෙන්ම ඉන්නේ. මෙහෙම view ගියාට පස්සේ approve කරන්න පුළුවන්. මෙතන විස්තර ටික පෙන්නනවා. එතකොට මෙතනින් approve කරන්න පුළුවන්. නැත්නම් මෙතන මේ mark එකෙන් කෙලින්ම approve කරන්න පුළුවන්. එතකොට approve කරාට පස්සේ මේක approved කියලා පෙන්නනවා. එතකොට මේක approve වුණාට පස්සේ කෙලින්ම transfer කරන්න පුළුවන් අදාළ location එකට. transfer කරාට පස්සේ මෙතන transfer එක හම්බුණා කියලා. එතකොට මේක confirm කරන්න පුළුවන්. එතකොට මෙතන කියනවා මේ transport cost එක destination site එකට මේ expenses වලට add වෙනවා. මේක okay කරාට පස්සේ ඒක transfer එකක් විදියට මේ TRN එකක් විදියට create වෙනවා. එතකොට view කරාට පස්සේ බලන්න පුළුවන්. අපිට බලා ගන්න පුළුවන් ඕන report එකක් විදියට. හරි ඒ විදියට තියෙන. ඊට පස්සේ stock වලට ගිහින් බලුවට පස්සේ මේක 25ක් තිබුණා. දැන් 20ක් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ two site එකේ එතකොට 50ක් තිබුණා. දැන් 55ක් වෙලා තියෙනවා. එතකොට sand උත් 10ක් තිබුණා. දැන් 9යි. යවපු site එකේ එකක් වෙලා තියෙනවා මේ විදියට. movement history එකේ බලුවාම මේක record වෙලා තියෙනවා. මේ විදියට. හරි. ඒ විදියට තමයි එතකොට stock transfer එකක් කරන්න තියෙන්නේ. එතකොට මේක අදාළ user ට තමන්ගේ account එකෙන් log කරලා stock transfer එකට approve අරගෙන ඊට පස්සේ approve වුණාට පස්සේ මේක transfer කරන්න පුළුවන්. හරි. ඒ විදියට තමයි transfer කරන්න තියෙන්නේ.